ආයිබෝන් යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා විශ්ව හබ් එකට. අද කාලේ ගොඩක් දෙනෙක් තමන්ගේ දෛනික රැකියාවට අමතරව නිවසේ ඉඳන්ම ස්වාධීනව අමතර ආදායමක් හොයන්නේ කොහොමද කියන එක ගැන ලොකු උනන්දුවකින් ඉන්නේ. නමුත් අන්තර්ජාලය තුල තියෙන වැරදි තොරතුරු නිසා ගොඩක් අය අතරමං වෙනවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ පවතින තාක්ෂණයත් එක්ක කිසිම බොරුවක් නැතුව ඉතාම විශ්වාසවන්තව පටන් ගන්න පුළුවන් ක්‍රම 3ක් ගැන. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් බලන්න. මොකද තුන්වෙනි ක්‍රමය තමයි අද දවසේ ගොඩාක් දෙනෙක්ට තමන්ගේ මුල්ම ආදායම ලේසියෙන්ම හොයන්න පුළුවන් රහස් මාර්ගය. පළවෙනි ක්‍රමය තමයි AI හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කන්ටෙන්ට් නිර්මාණය කිරීම. අද දවසේ ChatGPT, Canva සහ video editing AI tools වගේ දේවල් නිසා ඔයාට කලින් වගේ දවස් ගණන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් YouTube, TikTok හෝ Facebook වෙනුවෙන් වටිනාකමක් තියෙන වීඩියෝස් හදන්න. නැත්නම් බ්ලොග් ලිපි ලියන්න. මේකෙන් ලැබෙන ආදායම ඔයා කොච්චර නිර්මාණශීලීද සහ කොච්චර වටිනාකමක් පරීක්ෂකයට දෙනවද කියන එක මත තීරණය වෙනවා. මේක පටන් ගන්න 7-5ක්වත් වියදම් වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔයාගේ අතේ තියෙන ස්කිල් එක විකුණන එක. ලෝකයේ අද ගිලන් වෙලා ඉන්නේ ෆ්‍රීලාන්සර්ලින් වලට. දෙවෙනි එක තමයි ඔයාගේ අතේ තියෙන ස්කිල් එකක් විකුණන එක. ලෝකයේම අද ගිලන් වෙලා ඉන්නේ ෆ්‍රීලාන්සර්ලින් වලට. ඔයාට ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින්, ලේඛන කලාව හෝ ඩේටා එන්ට්‍රි වගේ දේවල් පුළුවන් නම් Fiverr, Upwork හෝ ෆ්‍රීලාන්සර් වගේ වෙබ් අඩවි හරහා ඇමරිකානු ඩොලර් වලින් ආදායම ලබන්න පුළුවන්. විශේෂයෙන්ම 2026 වෙද්දී සමාගම් ගොඩාක් ස්ථීර සේවකයින්ට වඩා වැඩ පවරන්නේ ෆ්‍රීලාන්සර්ස්ලට. මේක ඔයාගේ වෘත්තීය ජීවිතයට ලොකු පිටුවහලක් වෙනවා. තුන්වෙනි එක තමයි මම අර මුලින් කිව්ව විශේෂතම ක්‍රමය. මේක තමයි ඇෆ්ලියේට් මාකටිං. සරලවම කිව්වොත් මේක තවත් කෙනෙක්ගේ භාණ්ඩයකට හොඳ වෙළඳපළක් නිර්මාණය කරලා දෙන එක. ඔයාට කිසිම නිෂ්පාදනයක් නිපදවන්න ඕනේ නැහැ. තොග ගබඩා කරන්න ඕනේ නැහැ. ඩිලිවරි කරන්න ඕනේ නැහැ. ඔයා කරන්නේ ඒ භාණ්ඩයේ තියෙන විශේෂත්වය පාරිභෝගිකයාට කියලා දීලා ඔයාගේ අද්විතීය ලින්ක් එක හරහා විකුණුමක් කරලා දෙන එක. එතකොට ඔයාට ඒ භාණ්ඩයේ මිලෙන් කොමිස් මුදලක් ලැබෙනවා. මේක තමයි අන්තර්ජාලයෙන් ආදායම් උපයන්න තියෙන ලේසිම සහ වේගවත්ම ක්‍රමය. හැබැයි යාළුවනේ මේ හැම දෙයක්ම පටන් ගන්නකොට එක දෙයක් මතක තියාගන්න. අන්තර්ජාලය කියන්නේ මායාවක් නෙවෙයි. එක දවසෙන් මිලියනපතියෙක් වෙන්න පුළුවන් ඉක්මනින් සල්ලි හොයන ව්‍යාපෘති ගැන ගොඩක් පරිස්සම් වෙන්න. ඒ වගේ දේවල් වලින් වෙන්නේ ඔයාගේ කාලය සහ සල්ලි නාස්ති වෙන එක විතරයි. මම මේ කිව්ව ක්‍රම තුනම සාර්ථක කරගන්න නම් ඔයාට ඉවසීම අඛණ්ඩව කරන උත්සාහය සහ දිනෙන් දින අලුත් දේවල් ඉගෙන ගන්න උනන්දුවක් තිබිය යුතුමයි. ඉතින් ඔයාට මේ ක්‍රම වලින් මොකක් ගැනද වැඩිපුරම දැනගන්න ඕනි? ඔයා කැමති ඇෆ්ලියේට් මාකටිං ගැනද නැත්නම් ෆ්‍රීලාන්සින් පටන් ගන්නෙ කොහොමද කියන එක ගැනද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. මම ඒ ගැන වැඩිදුර තොරතුරු ඇතුළත් කරලා පියවරෙන් පියවර කරන්න පුළුවන් වෙනම වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්නම්. අද වීඩියෝ එක ඔයාලගේ ජීවිතයට වැදගත් වුණා නම් අනිත් අයටත් බලන්න ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝම ඊළඟ වටිනා වීඩියෝ එකකින්